ඕනම ලෙඩෙක් ලෙඩ හොයන්න බැරි ලෙඩ තියෙනවා. දැන් ස්පිතාලෙන් මේ ලෙඩක් සාමාන්‍ය ලෙඩක් මේ ස්පිතාලෙන් කියනවානේ මේක හොයන්න බෑ කියලා. ආන්ගේ වගේ ලෙඩ. ඔව් මෑනියම්. එතකොට ළමයි නැති කට්ටිය. ඔව් මෑනියම්. පවුල් අවුල් එක්කත් හැම එකක්ම හදනවා. පවුල් අවුල් විච්චා. ඔව් එතකොට පෙරේත ඒ වගේ ඒකෙම ඉවර කරනවනේ. ඒවා ඉතින් බය වෙන්න දෙයක් නැහැ අපිට. තියෙනවනේ විශේෂයක්. ඒක මෙහෙම හැම එකෙම හැම එකටම ඉන්නේ ඔය වගේ බලපෑමකින් තමයි. හරි. ඒකයි ඒ පවුල් ළමයි නැතිවට පවුල් අවුල් වෙනවත් ඔය වගේ බලපෑම් වලින් තමයි එහෙම දේවල් වෙන්නේ. ඒකට ඒ ටික තමයි මෑනියම් අපෙන් වෙන්නේ. ඒක නිවාස ආරක්ෂාව. නිවාස ආරක්ෂා කරන එකක් තියෙනව නේද? ඔව් ඒව කරනවා. ඒව කරන්නේ අර දැන් ලෙඩෙක් දැන් කට්ටිය ගෙනත් කියලා දෙක කපලා චෙක් කරලා බලලා ඒකට දැන් මොනවත් නැහැ කියනකොට තමයි ගෙදර ගිහින් ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනවා. ඒකවල ඉතින් ඉවරයි. හරි. ඔය ගහක් කන්න බෑන්නේ නැහැ. ඉතින් කන්න බෑ ලියනවා. ඉතින් ගලවලාම දාන්න ඕන මුලින්. ඒ වගේ කරන්නේ. හරි. ඒක කරන්නේ ගුරු සංඝන්නේ මෑණියෝමයි කරන්නේ. හරි. ඒ කියන්නේ අපි වදුරු කාලි මෑණියෝ. ඔව්. හරි. ඕනම කෙනෙකුට ඉතින් ඇවදින් පිළිගන්න ඕනේ. ඇවදින් බලුවා නම් එයාලට තේරෙනවා. ඔව් මෑණියම් ඒ කියන්නේ අපි ළඟ මන්තර ගුරුකම් අපි ළඟ නැහැ නේ. අපි මේ කෙලින්ම මෑණියන්ගේ නේත්‍රාවර වලින් තමයිනේ. ඔව් ඒක මෙහෙමයි. ඒක අපේ පරම්පරාවෙන් ඉගෙන එකක් දැන් උඹ තියෙන්නේ බලයක් තියෙන්නේ. බලය. ඔව්. ඕනම දැන් ඔය දැක්කනේ ඉතින්. ඔව් දැක්කා. යන්න බැරි ලෙඩ ආපුවාම ඉතින් ඒත් ඉතින් පාන තෙල් ගාලා ඉවරලා ළමයා කරලා ඉවරෙම ඉතින් කරලා අරනවා. ඔව් අර මේ මාතලේ එක්කෙනත් මේ ඇවිදින්න බෑ කියා හිටපු කෙනෙක් කියලා අපි පස්සේ දැනගත්තේ. ඔව් අවුරුදු 15ක් එයා. ඔව්. දැන් පින් දෙනවා. ඔව් අර මේ ඔයාලා එනට කී ඔය ටික ඔය විතරදී ඩාට් ගන්න කොට දාලා තියෙනවා. එහෙමයි. එතකොට ඔය ආතරයිටිස් කියලා තියෙන්නේ ආතරයිටිස් කියන එක ඇටමිදුල් කරන පිටට. ඔව්. ඒ ලෙඩුත් කරලා තියෙනවා. ඔව් අර එදා මෑණියම් මම කොන්ද මේවා කරපෙලෙත් මගේ අර කොන්ද එකක් වන්ති මේක නැත්තර නැතුව ගියා. ඔව් ඒ වගේ වටින් උගාකින් මෙතෙන් ආවම් පස්සේ තමයි තේරෙන්නේ. ඔව් මේ මම දැන් අර වැඩපොලෙත් ගොඩක් කියන්නේ අර ළඟින් ඔය ඉන්න යාළුවෝ දෙන්න තුන් දෙනෙක්ට කිව්වා මෙහෙම දැන් තියෙනවා ලෙඩ වෙයි ඉන්නවා යාළුවා පවුලෙත්. අර ඒගොල්ලෝ කතෝලිකින්ද පිළිගන්නේ නැති දෙයක් තියෙනවා. ඉතින් මම කිව්වේ මේ මෙහෙමයි අපේ ගෙදර දැන් කොහොමද ආරක්ෂාව කරනවනේ. ඒ වුණොත් මේ මුලින්ම විශ්වාසයක් නැත්තම් මේ ඇවිල්ලා ලෙඩ තියෙනවා නම් මේ මෑණියම්ම හම්බෙලා යන්න කියලා. එතකොට විශ්වාසයක් ඇති වෙනවනේ. ඔව් කතෝලික කට්ටිය තමයි මේ ආඩ් එක ගහලා තියෙන්නේ. ඒ ලෙඩෙක් නැතිතුක. එහෙමද? ඔව් කතෝලික කෙනෙක් දන් කොටුවේ. එතකොට ඔය මුස්ලිම් කට්ටිය ඕනම කෙනෙක්. එහෙම මෑණියම්ම. මුස්ලිම් හැම කෙනෙක්ම ඇදින් කරනවා. එහෙමයි. මට කියන්න බෑ ආවල්ලේ කියලා. මොකද මෑණියෝනේ කරන්නේ. ඔව් මෑණියෝ එහෙමයි. ඒ ආපු ගමන් එයා බලලා ඒකට ඕන දේ කරනවා. එහෙමයි මෑණියම්ම.